ඉන්නෙත් මෙච්චරයි. ඒකත් පල්ලියට පූජා කරන්න කියලාද කියන්නේ? මායි අම්මයි හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න රස්සාවක් කරන්න බලාගෙන. අනික මේ අපි පල්ලියට පූජා කරන්න ළමයි හදලා නෑ. දියණිය දියනවන්න ඔබව තෝරාගෙන ඇත. අම්මේ මට හිතෙනවා ජේසුමාව තෝරගෙන තියෙන්නේ මේ කසාද බඳලා එක තැනකට කොටු වෙන්න නෙවෙයි කියලා. මට හිතෙනවා මට තව කරන්න ලොකු සේවයක් තියෙනවා කියලා. එහෙමද? එහෙනම් මතක තියාගන්න. ඒ සේවයට යන්න වෙන්නේ මගේ මලගම උඩින් තමයි. අනේ ජේසුනි මගේ අම්මවයි තාත්තවයි බලා ගන්න. මෙතනින් එහාට වෙන හැමදේම ඔබ වහන්සේට බාරයි. ගෙදර මතක් වෙන්නවත් නැද්ද දුවේ? ඕ දුවෙක් නම් හිටියා තමයි අයියේ. ඒ වුණාට ඉතින් ඒකිත් මාස දෙක තුනකට කලින් මැරිලා ගියානේ. මොකක්ද අම්මේ මේ සිද්ධ වෙන්නේ? මට මේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. මට හරියන තැන එතනත් නෙමෙයි, මෙතනත් නෙමෙයි. මගේ ජීවිතේ ඇත්තම සතුට තියෙන තැන හොයාගන්න මට උදව් කරන්න අම්මේ. මගේ දුවත් කොමරි කන්නැස්සරයක් වුණානේ. බය වෙන්න එපා. දෙවෙනස්ස තොල දිපාර යන්න. කාලෙත් එක තාත්තගේ ඉතිහාසය. දුවේ මගේ දුව දේවදූතියක් වගේ.
දුව අහලා තියෙනවද? භාග්‍යවන්ත දුක්ප්‍රාප්තියේ මරියතුමිය කියලා තියෙනවා ආදරය සම්විතම සත්‍යයි සත්‍ය සම්විතම ආදරයයි කියලා. ඉතින් මගේ දුවටත් ඒ සත්‍ය ආදරය හැමෝත් එක්කම බෙදා ගන්න දේවමෑණියෝ අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවා. මගේ දුවට ජේසු පිහිටයි.